1966 අප්‍රේල් 26 වෙනිදා අලුයම 1:23ට සෝවියට් සංගමය නිදිමතේ හිටිය වෙලාවක ලෝකයේම කම්පනය කරපු විනාශයක් ආරම්භ වුණා. ඒ වෙලාවේ කිසිවෙකුටත් තේරුනේ නැහැ මනුෂ්‍ය ඉතිහාසයේ ලොකුම න්‍යෂ්ටික අනතුර සිදු වෙන්න යනවා කියලා. රැදි සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානය තෙක්. මේ විනාශය සිදු වුණේ අද යුක්‍රේනයට අයත් චෙනෝබිල් න්‍යෂ්ටික විදුලි බලාගාරයේ රියැක්ටර් නම්බර් 4 එකේදී. චෙනෝබිල් බලාගාරයේ විදුලිය නිපදවන්න යුරේනියම් භාවිතා කරන RBMK රියැක්ටර් තාක්ෂණය මත පදනම් වෙලා තිබුණා. මේ රියැක්ටර් ඩිසයින් එක තුලම තිබුණ මාරාන්තික වැරදි කිහිපයක් පස්සට ගිහින් ලොකු විනාශයකට හේතු වුණා. ඒ අතර රියැක්ටර් එක අඩු පවර් ලෙවල් වලදී අස්ථාවර වීම සහ ඉමර්ජන්සි සිස්ටම්ස් ගැන තිබුණ දුර්වල සැලසුම් ඉතා වැදගත් වුණා. අප්‍රේල් 25 වෙනිදා රෑ ඉන්ජිනියර්ස්ලා එක් පරීක්ෂණයක් කරන්න තීරණය කළා. විදුලිය හදිස්සියේ කපා ගියොත් රියැක්ටර් එකේ කූලිං සිස්ටම්ස් తాවකාලිකව වැඩ කරනවද කියලා බලන්න තමයි ඒ පරීක්ෂණය සිදු කළේ. නමුත් මේ පරීක්ෂණය ආරම්භ වුණු මොහොතේ සිටම දේවල් වැරදි වෙන්න පටන් ගත්තා. සේෆ්ටි සිස්ටම්ස් කිහිපයක් මැනුවලි ඔෆ් කළා. රියැක්ටර් පවර් ලෙවල් එක ඉතාමත් අඩු කරලා ඩේන්ජර් zone එකකට ගෙන ගියා. ඔපරේටර්ස්ලාට රියැක්ටර් එක පාලනය කරගන්න අමාරු වෙලා පැනික් තත්ත්වයක් ඇති වුණා. අලුයම 1:23ට රියැක්ටර් එක හදිස්සියේ කන්ට්‍රෝල් වලින් පිටතට ගියා. තත්පර කිහිපයක් ඇතුළත පවර් ලෙවල් එක අසමාන්‍ය ලෙස ඉහළ ගියා. පළමු විශාල එක්ස්ප්ලෝෂන් එකක් සිදු වුණා. ඒකෙන් පස්සේ තවත් විශාල එක්ස්ප්ලෝෂන් එකක් සිදු වුණා. රියැක්ටර් 4 එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉහළට විවෘත වුණා. රියැක්ටර් එකේ ඉහළ තිබුණ බර කොන්ක්‍රීට් ලිඩ් එක ගුවන්ගත වුණා. එතනින් රේඩියෝ ඇක්ටිව් ස්මෝක් සහ විෂ දූවිලි අහසට මුදා හැරුණා. එම විෂදූවිලි සුළඟ සමග යුක්‍රේනයෙන් බෙලරුස්ට, රුසියාවට සහ යුරෝපයේ රටවල් බොහෝමයක් වෙත පැතිරිලා ගියා. ස්වීඩනයේ වගේ රටවල් රේඩියේෂන් ඩිටෙක්ට් කරද්දි තමයි ලෝකයේ මේ අනතුර ගැන සැබෑවටම දැනගත්තේ. ඒ වෙලාවෙත් සෝවියට් රජය දින කිහිපයක් මේ ගැන නිශ්ශබ්දව හිටියා. ජනතාවට කිසිදු අනතුරු ඇඟවීමක් නිකුත් කළේ නැහැ. අනතුරෙන් පස්සේ මුලින් මෙතනට ගියේ ෆයර් ෆයිටර්ස්ලා. ඔවුන්ට රේඩියේෂන් කියන දේ ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් දැක්කේ සාමාන්‍ය ගින්නක් විතරයි. නමුත් ඒ ගින්නට ළඟා වුණා කියන්නේ මරණයට ළඟා වුණා කියන එක. බොහෝ ෆයර් ෆයිටර්ස්ලා සහ ප්ලාන්ට් වර්කර්ස්ලා දින කිහිපයක් ඇතුළත acute radiation sickness නිසා මිය ගියා. චෙනෝබිල් අසල තිබුණ ප්‍රිප්‍යත් නගරය ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය නගරයක්. පාසල් ළමයි, කම්හලේ වැඩ කරන පවුල්, සතුටින් ජීවත් වෙච්ච ජනතාව. නමුත් අනතුරෙන් පැය 36කට පස්සේ නගරය හිස් කළා. දින කිහිපයකට යනවා කියලා. ඔවුන් බෑග් එකක්වත් හරියට ගත්තේ නැහැ. ඒත් ඔවුන් කිසි දිනක ආපහුවේ නගරයට ආවේ නැහැ. ප්‍රිප්‍යත් අදටත් හිස් වූ ගෝස්ට් සිටි එකක්. මේ RBMK 1000 රියැක්ටර්ස් වල තිබුණ වැරදි ගැන ලෝකයට කියපු මහාචාර්ය වැලරි ලෙගාසව්හට KGB එකෙන් දැඩි නීති පනවා අවසානයේ මහාචාර්ය වැලරි ලෙගාසව් සියදිවි හානි කරගෙන මිය ගියේ. රියැක්ටර් එකෙන් තව රේඩියේෂන් පිටවීම නවත්තන්න සෝවියට් රජය කොන්ක්‍රීට් සාකෆෝගස් එකක් හදිස්සියෙම හදලා රියැක්ටර් එක වහලා දැම්මා. අවුරුදු ගණන් ගත වෙද්දී ඒ සාකෆෝගස් එක දුර්වල වුණා. ඒ නිසා පසුව නිව් සේෆ් කන්ෆයින්මන්ට් නමින් ලෝකේ ලොකුම මූවිං ස්ට්‍රක්චර් එකක් රියැක්ටර් එක මත දමා ඒ විෂ තවත් අවුරුදු 100ක් ගණනකට වසා දැම්මා. චෙනෝබිල් අනතුරෙන් නිල වශයෙන් මියගියේ අඩු ගණනක් ලෙස සඳහන් වුණත් වසර ගණනාවක් පුරා කැන්සර් රෝග සහ ජානික වෙනස්කම් නිසා දහස් ගණනින් මිනිස්සු පීඩා විඳිනවා. ලක්ෂ ගණනින් දෙනා රේඩියේෂන් වල බලපෑමට ලක් වුණා. අදටත් චෙනෝබිල් අවට ප්‍රදේශය මිනිසාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි ප්‍රදේශයක්. චෙනෝබිල් අපිට කියලා දෙන ලොකුම පාඩම තමයි තාක්ෂණය කොච්චර බලවත් වුණත් මිනිසා සිදු කරන එක වැරද්දකින් ඒ බලයම මිනිසා විනාශ කරනවා. චෙනෝබිල් බෝම්බයක් නෙවෙයි. ඒක යුද්ධයක් නෙවෙයි. ඒක මිනිසාගේ වැරදි තීරණ සහ අහංකාරකම නිසා සිදු වුණු විනාශයක්. අදටත් චෙනෝබිල් ලෝකයට බියක්, අවවාදයක් සහ මිනිසාට දුන් පාඩමක්. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.